ජැක්සන්ට ඔයා විතරයි මේක නම් ඉන්නේ ඇත්තමයි මාවම කන්නාපු ස්ටාෆ් එකක්. මෙලෝ රහක් නෑනේ මුන්න. පියන්. ඔය උතන ඉන්න කට්ටියම එක්කම මගේ කැබින් එකට මේ දැම්ම වෙනවා. කන්නේ උන් වැඩක් නෑ. උන්ට සැලඩ් එකක් තියෙන මං ගාව දෙන්න. කණ එක දාලා එන්න කියනවා. එකන් එනවා. මෙලෝ රහක් නෑනේ මුන්. ෂික්. සර් ඔය අපිට කතා කරන්න මම මේ කණ එකක් දාලා දුවගන්නේ. කතා කරලා තමයි උතන වාඩි වෙනවා කනිත් එවුනුත් එනකම්. ආවත් එනවා තමුසෙල. සඳුනි මේක බලන්න හදපු රිපෝට් එක මොකක්ද කියලා. මට තමුසෙලගේ මූණවල් බලන්නත් ලැජ්ජයි ඔය මේ කරන වැඩවලට. ඈ ඕකේ. නන්දසේන තමුසේ මොකක්ද කරන්නේ? උදේට වැඩට යනවා. 8:00 ඔෆිස් එක අරින්නේ. 10ට ඇවිල්ලා තේ බොන්නයි කන්නයි කියලා තමුසෙට වැඩ කරන්න වෙලාවක් තියනවද ඔයි? පියා තමුසේ මොකක්ද කරන්නේ? ආපු වෙලේ ඉඳන් පොඩි කෙල්ල ටෝක් කර කර ඉන්න ඔෆිස් එකේ ඉන්නේ. වෙලාවක් තියනවද වැඩ කරන්න? ඈ තමුසේ කසුත්. තමුසේ උනාද කරන්නේ? ඔෆිස් එකේ සීට් එකට වෙලා නිදි. බලන්න මේ හදලා තියෙන රිපෝට් එක හරිද කියලා. මොනවාද ඔය කුඩට කරන වැඩ? ඈ මොකද්ද මේ? මට මේ කම්පැනි එක ගෙනියන්න පුළුවන් තමුසෙලා වගේ වුන් නිසා. තමුසෙලා කට්ටියටම මම පැයක් දෙනවා. පැයෙන් මට රිපෝට් එක හදලා පෙන්නන්න. සඳුනිව මම ওই ප්‍රොජෙක්ට් එකට දැන් ආයෙ දාන්නේ නැහැ. එයාට වෙන වැඩක් තියෙනවා. සඳුනි ඔයා ඉන්න මෙතන. හරි. තමුසෙලා කට්ටියම යනවා දැන් එළියට. A few moments later. සඳුනි ඔයා වාඩි වෙන්න ළමයෝ බොරුවට මං ඔයාටත් බැන්නා. මම දන්නවනේ ඉතින් සර් ගැන. මොකද සර් ප්‍රොජෙක්ට් එක? ප්‍රොජෙක්ට් එකක් නෑ ළමයෝ මං බොරුවට කිව්වේ. ඔයා මගේ ළඟින් තියාගන්න. දන්නේ නැද්ද? ඔෆිස් එකේදී මුන් ඔළුව කනවා. ගෙදර ගියාම අර ගෙදර ඉන්න එක එහෙන් ඔළුව කනවා. මුතුම කරදරයක් තියෙන්නේ. මේ ජැක්සන්ට ඔයා විතරයි ඉන්නේ. අපි මෙහෙම කරමු. චුට්ටක් අපි යන්න එළියට. දැන් එපා වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා අවශ්‍ය වෙලා මම ආව ගෙවල් ගාවින් දාගෙන යන්නම් යද්දි. ඔයා ඒ බැලුවේ රඟපෑමක් විතරයි. හැබැයි ඇත්ත ජීවිතේ ඔයා වුණතර ඔය වගේ දේවල් දෙක නැති. වැඩ කරන මිනිස්සයා හැමදාම බැනුම් අහනවා. ඔයා එහෙම කතාවක් දන්නවනම්